අර්බුදයක් තිබ්බත් මිල වැඩි වෙන එක නවතින්නේ නැති එකම ඇසෙට් එක රත්තරන්. මුලින්ම ටිකක් ගන්නවා මාකට් එක බලලා නැවත ගන්නවා. රත්තරන් වල මිල තීරණය කරන්නේ රුපියල් වලින් නෙමෙයි ඩොලර් වලින්. රත්තරන් කියන එක සීග්‍රේන් මිල වැඩි වෙන ඇසෙට් එකක්. සල්ලි පැටව ගහන්න ඕන ඉඩම් ගන්නවා, ගෙවල් හත් ගන්නවා, ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්න එක. මේ ඕනම දෙයක ආයෝජනය කරද්දී නොදැන්න ආයෝජනය කරන්න එපා. දැනගෙන හඳුනගෙන හැදෑරීමකින් ආයෝජනය කරන්න. පළවෙනි ග්‍රන්ථය මේකේ තියෙනවා SAE කියලා සංකල්පයක්. S security affordability. ඊළඟ වටිනම දේ තමයි economic benefit ආර්ථික ප්‍රතිලාභය. ප්‍රමුඛතාවය රත්තරන් වලට දෙන්න ඒකේ අවදානම අඩු කරගන්න පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් එකක් කලබත් තියෙන එක වටිනවා. අසංග ලයිව් පොඩ්කාස්ට් එක අද ටිකක් සුවිශේෂයි. මොකද මේ පොඩ්ගාස්ට් කරන අය අතරේ මමත් හැමතිස්සෙම අපිව ඉන්ස්පයර් කරගන්න, අපිව ධනාත්මකව වර්ධනය කරගන්න විවිධ දේවල් හොයනකොට මම බොහොම ආසාවෙන් මාව ඉන්ස්පයර් කරපු කෙනෙක්ව අද ඉන්ටර්වයුව කරන්න ලැබෙන එකත් විශේෂයක් කියලා මම හිතනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳව කතිකාචාර්යවරයෙක්, ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳව සිලෝන් කියන පදනමේ නිර්මාතෘවරයා, ෆවුන්ඩර් සහ මේකේ සමාරම්භක සභාපතිවරයා කතිකාචාර්ය පසන් විජේවර්ධන යන්නු ඉතාම ආදරෙන් පිළිගන්නවා. මං හරි කැමති කෙනෙක්, මං හරි ආදරය කරන කෙනෙක්. එතකොට ඔබ දකින විදිහට ඇත්තටම කවුද පසන් කියලා කියන්නේ? පසන් කියලා කියන්නේ මං හිතන්නේ ආර්ථික විද්‍යාවට ආස කරන, ආර්ථික විද්‍යාවෙන්ම ජීවිතේ ගොඩදා ගන්න නැත්නම් ගොඩනගා ගන්න උත්සාහ කරන චරිතයක් විදිහට හඳුනන්න පුළුවන්. පුංචි කාලේ ඉඳලම ඉකොනොමි එකේ වෙන චේන්ජස් පිළිබඳව හොයපු කෙනෙක්. ඒක නිසා යමක් දැනෙන තරමට ආපුවාම ඒක වැඩි කරපු කෙනෙක්. ඊට පස්සේ විද්‍යාවේදී උපාධියත් ව්‍යාපාර ආර්ථික විද්‍යාවෙන් අදාරලා දර්ශනපති උපාධිය දක්වා ව්‍යාපාර ආර්ථික විද්‍යාවෙන් අවසන් කරලා අද වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ කතිකාචාර්යවරයෙක් විදිහටත් CFP ශ්‍රී ලංකා නමින් වෙනම ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණයට හදපු පදනමක ආරම්භක සභාපතිවරයා, නිර්මාතෘවරයා විදිහටත් කටයුතු කරගෙන යන කෙනෙක්. ඒ කියන්නේ මේ සීමිත සම්පත් වලින් අසීමිත උමනාවන් ඉෂ්ට කරගන්නේ කොහොමද කියලා සුවහසක් ශ්‍රී ලාංකිකයෝ හිතන වෙලාවක තමයි අපි මේ කතාව පටන් ගන්නෙම. අනිවාර්යයෙන්. ආර්ථික විද්‍යාවේ මූලික තැන ඉඳලම කතා කරනවා නම් විශේෂයෙන්ම දැන් මේක බොහොම ස්වර්ණමය අවස්ථාවක්, මේක රත්තරන් අවස්ථාවක් බවට පත්වේ කියලා මට හිතෙනවා. මොකද මේ ආයෝජන පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන කාලයක් බවට මේ කාලය පත් වෙලා. එතකොට ආයෝජනයට අලුත් කෙනෙක්, විශේෂයෙන්ම දිගුකාලීන ආයෝජනයකට සැලැස්මක් විදිහට මේ රන් කාසි මිලදී ගැනීම පිළිබඳව රත්තරන් වල ඉන්වෙස්ට් කරනවා, රත්තරන් වල ආයෝජනය කරනවා. මේවා ඇහෙනවා. දැවැන්ත ව්‍යාපාරික ව්‍යවසායකයෝ මේවා ගැන කතා කරනවා. හැබැයි එතනින් පල්ලෙහා මට්ටමට ලෙවල් එකට ආවම මේගොල්ලන්ට මේ ගැන තියෙන අවබෝධය ටිකක් මදි. ඔබ වගේ කෙනෙකුගේ වගකීම විදිහට මං හිතනවා මේක පැහැදිලි කිරීම ඉතාම වටිනවා කියලා. අසංග ඇත්තරම මිනිස්සු ආයෝජනය කරන්න ක්‍රම හොයන කාලෙක තමයි අපි ඉන්නේ. සල්ලි පැටව් ගහන්න ඕන කියලා මිනිස්සු විශ්වාස කරන ඒක තමයි වචනනේ. ඔව්, පැටව් ගහන්න ඕන කියන එක. ඉතින් සල්ලි හම්බ කරලා වැඩක් නැහැ. මේක වවන්න ඕන නැත්නම් සල්ලි පැටව් ගහන්න ඕන කියන මතේ ඉන්න මිනිස්සු එක ආයෝජන ක්‍රම හොයනවා. සමහරවිට ඉඩම් ගන්නවා, ගෙවල් හත් ගන්නවා, ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන ෆික්ස්ඩ් ඩිපොසිට් දාන එක ට්‍රැඩිෂන් එකක් විදියට හනමිටිය අදහසක මිනිස්සු කරනවා. ඒ ඇස්සේ දැන් පොඩි කතා බහක් ඇවිල්ලා තිනවා. නෑ, අපි රත්තරන් වල ආයෝජනය කරන්න ඕන. නිතර සමාජ මාධ්‍ය අපි දකිනවා එක පෝස්ට් ෂෙයා වෙනවා, රත්තරන් මිල වැඩි වුණා, අරක වුණා, මේ වුණා කියලා. මිනිස්සු දැන් චුට්ටක් අර රන් කාසි ගන්න පෙළඹීමක් තියෙනවා. ඇත්තටම මේ රන් කාසි වල ආයෝජනය කරන එකේ මම දකින විදිහට මේක තව කෙනෙක් වෙන විදිහට දකින්න පුළුවන්. ප්‍රධාන වාසිය තුනක් තියෙනවා සංග. පළවෙනිම වාසිය තමයි රත්තරන් කියන එක සීග්‍රේන් මිල වැඩි වෙන ඇසෙට් එකක්. ඒ කියන්නේ උපන්දා ඉඳලා කවදාවත් රත්තරන් අඩු වෙලා නැහැ. අපි හැමදාම දැකලා තියෙන මෙහෙම උඩටම නගිනවා. තාවකාලිකව පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඒක හරි තාවකාලික, කෙටි කාලෙක. තාවකාලිකයි කිය ගැනීම නොහැකි තත්ත්වයක්. ට්‍රෙන්ඩ් එක අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ මිල සීග්‍රේන් වැඩි වෙන වත්කමක්. ඇත්තටම 2024 දී පෞමක මිල වාර්තා වෙන්නේ 1,75,000ක් වගේ. ඔක 2025ට යද්දී 40ක් වැඩි වෙලා 2,50,000ක් විතර යනවා.
එතකොට සංඛ්‍යා දත්තවලින්ම ඔප්පු වෙලා තියෙනවා සංග අවුරුද්දක් ඇතුළත කැන මස 12ක්නේ සිට 40ක් වැඩි වෙලා තියෙනවා. අපි රුපියල් 100කට කිබුල් බනිස් ගෙඩියක් ගත්තත් ඊළඟ අවුරුද්දේ කිබුල් බනිස් ගෙඩිය 140කට විකුණ ගන්න බැරි වෙන්න පුළුවන්. හරි. හැබැයි රත්තරන් කියන එක ඊටාම වේගයෙන් මිල වැඩි වෙන එකක් අවුරුද්දක් ඇතුළත මිල වැඩිවීම පෙන්වලා තියෙනවා. 2 අර්බුදයක් තිබ්බත් මිල වැඩිවෙන එක නවතින් නැති එකම ඇසෙට් එක රත්තරන්නේ. දැන් අපි දන්නවා ලෝකයේ මේ වෙනකොට අර්බුදයකින්නේ ලංකාව 2020 ඉඳලා අර්බුදවල ඉන්නේ 1960න් පස්සේ අසංග දශකයක් ඇතුළත අඩුම ලෝකයේ ආර්ථික වර්ධනයක් පෙන්වනවා නම් ඒ තමයි මේ 20යි 20න් පටන් ගත්ත දශකය. කියන්නේ මේ අපි ජීවත් වෙන දශකය තමයි අවුරුදු දශක 4ක 5ක ඉතිහාසය ඇතුලේ අඩුම ස්ලෝම ග්‍රෝත් එකක් ලෝකෙ පෙන්නපු දශකය. ඉතින් මේ වගේ කාලෙකත් මිල වැඩි වෙන එකම ආයෝජන මාර්ගය රත්තරන්. ඉතින් එහාට කියලා වටිනම දේ තමයි දැන් අපි දන්නවා මිනිස්සු කතා කරන දේ තමයි ඩොලර් එකේ රුපියල්ලගේ එන්නම ෂය වෙනවා ඩොලර් එකේ රුපියල්ලගේ 180ට තිබ්බේ 180ට තිබ්බ 117ට තිබ්බ කාලත් තිබ්බා ඩොලර් එකේ රුපියල්ලගේ 117 තිබ්බා හොම නැගලා 300 සීමාවට ආවා යම් ආකාරයක 290 ගණන් වල ස්ථාවර වුණා පහුගිය කාලේ ආයෙ මේ ලෝක යුද්ධයත් එක්ක 300ට වැඩි වෙලා තියෙනවා. අද වෙනකොට 316ක් විතර අද උදේ බලද්දී 316ක් විතර. ඒතර ඩොලර් එකක රුපියල්ලගේ මේ විදිහට පටපට ගහලා වැඩි වෙනකොට ඒකේ වාසියක් තමයි රන් ආයෝජකයට තියෙන්නේ. වෙනත් තැනක ආයෝජනය කළොත් ඒකේ වාසිය නැහැ. ඒකට හේතුව තමයි අසංග රත්තරන් වල මිල තීරණය කරන්නේ රුපියල් වලින් නෙමෙයි ඩොලර් වලින්. ඒතර ඩොලරේ රුපියල්ලගේ වැඩි වෙනවා කියලා කියන්නේ තමන්ගේ රත්තරන් කාසියේ රුපියල්ලගේත් වැඩි වෙනවා කියන එක. ඒතර නිකන් ඉඳලා රත්තරන් කාසියක් අරගෙන තියාගෙන ඉඳලා අර ඩොලරේ රුපියල්ලගේ වැඩි වෙනකොට ඒ රුපියල් වැඩිවීමේ වාසිය මිනිස්සුන්ට නිකන් ඉඳලා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක. මේ හේතු තුන නිසා මම හිතනවා ආයෝජන මාර්ග අතර ප්‍රධානම ප්‍රබලම රෙකමන්ඩ් කරන්න පුළුවන් ආයෝජනය රත්තරන් කියලා. දැන් ඊටමක් ගත්තත් ඉඩම ආරක්ෂා කරන්න ඕනේ. එක්කොත අපයක් බඳින්න ඕනේ. නූදානක නතර කරන්න ඕනේ. මදුරුව බෝ වෙන එක වළක්වන්න ඕනේ. ගොඩාක් මේන්ටේන් කරන්න ඕනේ. හැබැයි මේක ආයෝජනය කරලා පැත්තකට වෙලා ඉඳද්දි සමහර වෙලාවට අපි නිදාගෙන හිටියත් අපි කෑවත් බිව්වත් නිකන් හිටියත් අරක වැඩි වෙනවා. ඔව්. අනික ඉඩමක් ගත්තත් විකුණ ගන්න යද්දී හරි ප්‍රශ්නයක්. හරිම අමාරුයි. සමහර වෙලාවට ශාස්ත්‍ර කියන කෙනෙක් ගාවට ගිහලා අපිට පින්සෙන්ඩු වෙන්න වෙනවා ඉඩම විකුණලා දෙන්න කියලා. නැත්තම් වැලි ටිකක් මතුරලා දෙන්න ඉඩම විකින්නේ නැහැ. එහෙම කරන්න කියලා. මේක එහෙම නැහැ. මේක එහෙම නැහැ. මේක අවිල්ලා හයි ලික්විඩ් ඇසෙට් එකක්. ඒ කියන්නේ ඉතාම පහසුවෙන් මුදල් බවට පත් කරන්න පුළුවන් එකක්. දැන් යුද්ධ දැන් මේ වෙලාවෙත් මැද පෙරදිග තියෙන යුද්ධය පිළිබඳව ඊයේ රාත්‍රී ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වෙන්න ගිහිල්ලා ඒක කොහොම හරි මැඩ පවත්ව ගත්තා. නමුත් ආර්ථික අවපාතයන් සහ යුද්ධත් එක්ක වෙළඳපොළ කඩා වැටීම් වගේ තත්ත්ව හමුවේ මේ සියවස් ගණනාවක් තිස්සේ විශේෂයෙන්ම මේ රත්තරන් කියන දේ නොවැටි පවතින විශේෂ හේතුව මොකක්ද? යුද්ධ විතරක් නෙමෙයි දැන් මේ වෙලාව අපි යුද්ධ කතා කරන්නේ මේ වෙලාවේ ලෝකේ තියෙන ප්‍රධානම ෂොක් එක යුද්ධ නිසා. හැබැයි යුද්ධ සහ ඒකෙන් අපිට හිත හදා ගන්න පුළුවන්. ඔව්. ඒක අපි හැමදේම හිතා මේකෙන් ගන්න කියලා. හැමදේට අපේ ප්‍රශ්නයක් නෙමෙයි මේක පිට ප්‍රශ්නයක් කියලා හේතු කරන්න පුළුවන්. කොහොම වේවා මේ යුද්ධ විතරක් නෙමෙයි අපිට විවිධ හැලහැප්පීම් ලෝකයේ සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ හැලහැප්පීම් කොච්චර වුණත් රත්තරන් මිල වැඩි වෙන එක නැවතිලා නැහැ. දැන් මම උදාහරණයක් කියන්නම්. 2008 2007 කාලේ ලෝකේ මූල්‍ය අර්බුදයක් තිබ්බා. යුරෝපයෙන් පටන් ගත්තේ මේ මූල්‍ය අර්බුදය අනිකුත් ආසියාතික රටවල් වලට පව ව්‍යාප්ත වුණා. ඒ කියන්නේ බැංකු ටිකක් කඩාගෙන වැටෙද්දී යුරෝපේ සමහර වෙලාවට ඒක ආසියාතිකරයටත් බලපානවා. මිනිස්සු බලාවි යුරෝපීය බැංකු කැඩුනහම කොහොමද ලංකාවට බලපාන්නේ ඉන්දියාවට බලපාන්නේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් යුරෝපීය බැංකුවක් වැටෙනකොට ඒ බැංකුවේ සල්ලි තැන්පත් කරපු චීනේ බැංකුත් වැටෙන්න පුළුවන්. චීනේ සල්ලි තැන්පත් කරපු ලංකාවේ බැංකුත් වැටෙන්න පුළුවන්. මේක නිකන් වෛරසයක් වගේ ව්‍යාප්ත වෙන්න පුළුවන්. සහ ලෝක බැංකුවෙන් ණය ගත්ත ඒකට බලපාන විශාල බලපෑම් ගොඩාක් තියෙනවා. කොහොම මේ 2008-7 කාලෙදී ඇතිවෙච්ච මූල්‍ය අර්බුදයත් එක්ක රයිට් මුළු ලෝකෙම වෙලා ගත්තා. හැබැයි රත්තරන් මිල 2008 ඉඳලා 2011 වෙද්දී 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒතර අපි හිතනවානේ ක්‍රයිසිස් එකක් තිබ්බහම මිල ගණන් වැඩි වෙන්නේ නැහැ කියලා. නෑ. ක්‍රයිසිස් එකක් ඇතුළත මිල ගණන් වැඩි වෙච්ච ආයෝජන මාර්ගයක් තමයි රත්තරන් කියලා කියන්නේ. එතනොත් එහාට ගිහලා නිකන් අපි බැලුවොත් මේ මිල වැඩි වෙන්නේ කොහොමද ක්‍රයිසිස් එකක් වෙලාවේ? ඔබ කියපෝ යුද්ධේ වෙලාවේ මේ ලෝකය ගහගනිද්දී කොහොමද මිල වැඩි වෙන්නේ?
මිල වැඩිවෙන්නේ හරි සරලයි අසංග මොනවාහරි දේකට තියෙන ඉල්ලුම වැඩි වෙනවා නම් ඉල්ලුම කන්ට්‍රෝල් කරන්න මොකද වෙන්නේ ඕටෝමැටිකලි වෙළඳපොලේ මිල ඉහළ යනවා. අපිට මේ පොත විශාල පිරිසක් ඉල්ලන්න පටන් ගන්නවා. එහෙමුණුත් අනිවාර්යයෙන්ම මේ පොත් තියෙන හරි සීමිත ප්‍රමාණයක්නේ. ඒතකොට ඉතින් අර ඉල්ලන මිනිස්සුන්ව එන්න එපා කියන්න අපිට කටින් කියන්න බෑනේ. ඒතකොට මිල වැඩි කරනවා. මිල වැඩි වෙච්ච මිල ගෙවා ගන්න පුළුවන් කට්ටිය රැඳෙනවා. ඊටු ටික අයින් වෙලා යනවා. ඒතකොට මිල වැඩි වෙන එක ඔටෝමැටිකලි වෙනවා ඉල්ලුම වැඩි වෙනකොට. දැන් ඉල්ලුම වැඩි වෙන්නේ කොහොමද? ක්‍රයිසිස් එකක් වෙලාවේ. දැන් අපි දන්නවා විශේෂයෙන්ම ක්‍රයිසිස් එකක් ප්‍රධාන මරු පහර එල්ල කරනවා රටේ මිල ගණන් වලට. දැන් මේ වෙලාවෙත් මැද පෙරදිග යුද්ධය නිසා අපේ ෆුවල් ප්‍රයිසස් වැඩි වෙලා තියෙනවා. ෆුවල් ප්‍රයිස් එක වැඩි වෙනවා කියලා කියන්නේ සෑම භාණ්ඩයකම මිල 5% 10% විතර වැඩි වෙනවා. පාගලි ට්‍රාන්ස්පෝර්ට් එකේ ඉඳන් වැඩි වෙනවා. බනිස් ගෙඩියේ ඉඳන්. බනිස් ගෙඩියේ ඉඳන් වැඩි වෙනවා. මේ හැමදේම වැඩි වුණාම අන්න මිනිස්සුන්ට පීඩනයක් එනවා. ඒතකොට මිනිස්සුන්ට තේරෙනවා සල්ලි වල ඇති වටිනකමක් නැහැ. අද රුපියල් 1000ක් අතේ තියන් හිටියට මේ මිල වැඩි වෙන වැඩිවිල්ලට ලබන අවුරුද්දේදී අද 1000කින් මිලදී ගන්න බඩු ටික මිලදී ගන්න බැරි වෙනවා. ඒතර මිනිස්සු හිතනවා 1000 අතේ තියන් ඉන්නවට වඩා හොඳයි කොහේ හරි ගිහිල්ලා ආයෝජනය කරන එක. අන්න එතකොට මුදලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. මේ මුදලට තියෙන ඉල්ලුම අඩු වෙනවා කියන එක හොඳම උදාහරණේ අසංග ජර්මනියේ 1923 කාලෙදී මේ ලෝක යුද්ධයත් එක්ක මේ උද්දමනය තිබ්බට පස්සේ ඔගොල්ලෝ දැකලා තියෙන කාටුන් වල එහෙම තියෙනවා මේ සුරුට්ටු කොළ විදියට ඩොලර් කොළ ඔතලා හිට්ලර් බොනවා. ඇයි ඒ තරම්ම ඩොලර් කොලේ වටින්නේ නැහැ උද්දමනයක් වෙලාවෙදී. ඒ කියන්නේ රටේ මිල ගණන් වැඩි වෙනකොට රුපියල් 1000කින් අද 1000කින් කරන දේවල් තව අවුරුද්දකින් කරන්න බැරි නිසා මිනිස්සු කරන්නේ 1000 පැත්තකට තියලා 1000 විදියට තියාගන්න තු ආයෝජනය කරනවා. එතකොට බලනවා මිල වැඩි වෙන වත්කමක ආයෝජනය කරන්න. ඒතර මිල වැඩි වෙන හොඳම වත්කම තමයි ඇතරම රත්තරන්. ඒ කියන්නේ සියවසක් ආපස්සට බැලුවත් මොන ප්‍රශ්න ලෝක අර්බුද පළවෙනි ලෝක යුද්ධ දෙවෙනි ලෝක යුද්ධ මොන ලෝක යුද්ධ තියෙද්දිත් රන් වල වටිනාකම වැඩි වෙලා තියෙනවා. දැන් මම හිත හදාගෙන ඉන්නේ රත්තරන් වල ආයෝජනය කරන්න. දැන් එහෙම හිත හදාගන්න පළවෙනි වරට රත්තරන් වල ආයෝජනය කරන කෙනෙක් අතින් වෙන්න පුළුවන් මිස්ටේක්ස් මොනවද? වැරදි මොනවද? මේ කියන්නේ ඩිසිෂන් එකක් ගන්නකොට අපි කියනවා මේ විවාහයකදී බලන්න ඕනේ දේවල් තමයි. ඒ වගේ රන් වල ආයෝජනය කරනකොට ඔහු බලන්න ඕනේ දේවල් මොනවද? ඔහුට වරදින්න පුළුවන් තැන් මොනවද? ඒ ටික හරියට පැහැදිලි කරොත් අපි තව මාස දෙකකින් හම්බ වෙනකොට ඔහු හොඳ ආයෝජකයෙක් වෙලා ඉඳී උදාහරණයක් විදිහට මාව ගන්නකෝ. ඇතරම මිනිස්සු හම්බ කරගත්ත සල්ලි ටිකට මේ කොහේ හරි දාන්න යන්නේ. ඒක නිසා බොහොම ප්‍රවේශමෙන් බුද්ධිමත්ව වැඩේ කරන්නට උවමනයි. දැන් මේ වගේ කතා බහක් යනකොට රත්තරන් මිල ලෝකේ සියවසක් අපස්සට ගියත් මිල වැඩි වෙනවා. කොවිඩ් කාලෙදිත් අර්බුදයක් තියෙන වෙලාවෙත් අවුන්සේක මිල වැඩි වුණා. ඒක නිසා මිනිස්සු සතුටින් ආයෙනම් ගන්නවා. මිල වැඩි වෙයි කියන බලාපොරොත්තුෙන් ගැනීමක් කරන්න පුළුවන්. එම ගන්නකොට මිනිස්සු ප්‍රධාන වශයෙන්ම කරන දේ තමයි බල්ක් පර්චේසින්. කියන්නේ විශාල ප්‍රමාණයක් ගන්නවා. විශාල ප්‍රමාණයක් ගන්න හොඳ නෑ. මොකද තමන් මාකට් එකේ රේට් එක වෙනස් වෙන විදිය බලලා තමයි වැඩේ කරන්න ඕනේ. දැන් පුරෝකථන වලින් සඳහන් වෙනවා ඇත්ත මිල වැඩිවීමේ ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ කියලා. නමුත් යම් හේයකින් මිල අඩු වුණොත් විශාල ප්‍රමාණයක් රත්තරන් අරගෙන අසරණ වෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම ටිකක් ගන්නවා. ඊට පස්සේ වෙළඳපොලේ මාකට් එක බලලා නැවත ගන්නවා. නැවත මාකට් එකේ තත්ත්වය බලලා නැවත ගන්නවා. මේක ඊටාම වැදගත් එකක්. අනිත් එක පෝට්ෆෝලියෝ මැනේජ්මන්ට් එක ඉතාම වැදගත්. අංක 2. ඒ කියන්නේ 100ට රුපියල් 100ක් හම්බ කරගත්තොත් 40ක් විතර රත්තරන් වල ආයෝජනය කරන්න. වැඩි ප්‍රමාණයක් රත්තරන් වල ආයෝජනය කරන්න එක බොහොම විශ්වසනීය ආයෝජන මාර්ගයක් නිසා. හැබැයි ඒත් එක්කම තව කොටසක් ෂෙයා මාකට් එකෙත් දාන්න, තව කොටසක් ෆික්ස් ඩිපොසිට් එකක් තියාගන්න එක ඉතාම වැදගත්. ඒක කියන්නේ ප්‍රමුඛතාවය රත්තරන් වලට දෙන්න, අනිත් ඒකේ අවදානම අඩු කරගන්න පෝට්ෆෝලියෝ මැනේජ්මන්ට් එකක් කලබත් තියෙන එක වටිනවා. ඉතින් මං හිතනවා මිනිස්සු ඔය වගේ වැරදි කරන්නේ නැතුව මේ වැඩේ කරાવી කියලා. අනිත් එක තමයි රත්තරන් වල උනත් මේ පිරිසිදු බව නැත අපි කියනවා ක්වොලිටි එක, පියුරිටි එක බැලීම ඉතා වැදගත්. කැරට් 22, කැරට් 24 මේ වල වෙනස තේරුම් අරගෙන පියෝ රත්තරන් තියෙන්නේ මොනවලද කියලා අවබෝධයෙන් ඉන්වෙස්ට් කරන එක වැදගත්. අවබෝධයක් නැතුව හේ ගන්නම් වල්ලේ ගන්නවට වඩා. දැන් මේ විදිහට අපි හිත හදාගත්තට පස්සේ රන්වල ආයෝජනය කරන්න අනාගතය දිහා අපි හැමතිස්සෙන් බලලා තමයි තීරණ ගන්න. අපි කියනවනේ ඒකට තුන්කල් දකින නුවණක් තියෙනවා කියලා. අතීතය, වර්තමානය, අනාගතය මේ තුන් කාලෙම බලලා අපි ඇනලයිස් කරලා තීරණ ගන්න. එතකොට ඉදිරි වසර කීපය දිහා බලද්දී මේ පවතින උද්දමනය, ඒ වගේම ගෝලීය අවිනිශ්චිතතා, මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් වර්තමානයේදී කවදාවත් හිතුවේ නැහැ මේ වගේ
දුරදුවන යුද්ධයක් ඇතිවෙයි කියලා හැම යුද්ධයක්ම දවස් 7-8 ඉවර වුණා පහුගිය කාලේ. නමුත් ඒ වගේ දේවල් එක්ක මූල්‍ය වෙළඳපොළ හමුවේ රන් ආයෝජනයේ අනාගතය පිළිබඳව ඔබේ පුරෝකථනය මොන වගේ එකක්ද? අනාගතය ගැන අසංග මම කියනවට වඩා ලෝක ආර්ථික සමුළුව හරි ලස්සන රිපෝට් එකක් ඉදිරිපත් කරලා තියෙනවා ග්ලෝබල් රිස්ක් රිපෝට් කියලා. ඉගැනේ අනාගතයේ ලෝකෙ මොනවගේ අවදානන්ද තියෙන්නේ කියලා රිපෝට්ටක් හදනවා විශේෂඥවරු 900 දෙනෙක්ගේ මත විමසීමක් කරලා. මේ රිපෝට් එක 2025 හදන්නේ. හැබැයි පුරෝකථන දෙන්නේ 2027 සමහරලාට 2035 වෙනකොට ලෝකයේ කොයි ආකාරයෙන් වෙනස් වෙයිද කියලා. එතනදී ඒගොල්ලෝ කියනවා 2035 වගේ වෙනකොට ප්‍රධාන අවදානම් තුනක් එනවා. 1. ලෝක යුද්ධය තවත් ප්‍රබල වෙනවා. මේ ලෝක යුද්ධය තව රටවල් මේවට එකතු වෙලා යුද්ධමය වාතාවරණය සිවිල් යුද්ධය තව දුරටත් උඩුදුවන එක තමයි 2035 වෙද්දි වෙන්නේ. ඊළඟ 2 රයිට් දෙවෙනි එක තමයි දිට්වා සොලිකුණාටෝ වගේ තත්ත්වයන්ගෙන් අපි අත්විඳ මේක දේශගුණික කාලගුණික විපර්යාසයන් වරින් වර වෙනවා. තුන්වෙනි එක තමයි ලෝකයේ ආර්ථිකම යුද වේ තත්ත්වයන් නැති වෙනවා. ඒ කියන්නේ සිවිල් යුද්ධයක් නෙමෙයි. රයිට් ආර්ථිකයට ගහ ගන්නවා. ට්‍රම්ප් තීරුබදු ගහලා රටවල් හතර වටේ වටන්න උත්සාහ කරා වගේ තත්ත්වයන් ඉදිරි අනාගතෙත් එන්න පුළුවන්. දැන් මේ ෂොක්ස් විශේෂයෙන්ම ඔය හැකර්ස්ලා වගේ දේවල් අනිවාර්යයෙන් ලොකු රිස්ක් එකක්. ලොකු රිස්ක් එකක් සයිබර්ට තාක්ෂණයේ දිනුනොත් එක. අනිත් පැත්තෙන් ගත්තාම ඒ රිපෝට් එකේ අර ඉන්ටර්වයුව කරපු 900 දෙනාගෙන් 90ක් කියනවා ඊළඟ අවුරුදු 2 මේ 2025 කියන්නේ. කියන්නේ 2027 වෙද්දිත් 90ක් කියනවා ඒ පිරිසෙන් මේ ලෝකයේ කිසිම කාම් එන්වයරන්මන්ට් එකක්වත් ස්ටේබල් එන්වයරන්මන්ට් එකක්වත් නැහැ කියලා. ඒ කියන්නේ 2027 වෙද්දිත් අවිනිශ්චිතාර්ථයක් තමයි තියෙන්නේ. ඒතර ඉස්සරහා ලෝකය අනිවාර්යයෙන්ම හැලහැප්පීම් එක්ක ෂොක්ස් එක යන තත්වයක් කියන එක මත විමසීම් වලින් සහ ලෝකාර්ථික සමුළුවට අනුව පේනවා. ඒ කියන්නේ පන්දුව දඟ කැවිලා දෝලනය වෙලා විකට්ටුවටමයි එන්නේ. ඉස්සරහට ලේසි නැහැ. ඔව්. ඕපන් විකට් එකේ සෙල්ලම් කරන්න බෑ. අනිවාර්යයෙන්ම. පිත්තත් පාවර නැත් එක ළඟ අත බාගෙන ආරක්ෂාකාරීව පහර දෙන්න ඕනේ. ඒකයි අපි මේ කියන්නේ රත්තරන් වල ආයෝජනය කොයිතරම් වැදගත්ද කියලා. ඔව්. එතකොට අර ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරපු කට්ටිය සමහරට කොටස් වෙළඳපොළ කඩා බැටීම් වලට මුහුණ දෙන්න පුළුවන්. සමහරට ඉඩම් වල ආයෝජනය කරපු කට්ටියට වැලි මතුරන එක හැමදාම කර ඉන්න වෙන්න පුළුවන්. ඒක නිසා අපි කල් තියා අනාගතය ගැන හිතලා අර දිගු කාලේ අර්බුදයක් හමු වුණත් මිල වැඩි වෙන ආයෝජන මාර්ගයක විදිහට රත්තරන් වල ආයෝජනය කිරීම ඊටම වැදගත් වෙනවා. දැන් අපි මේ කතා කරන බොහෝ දේවල් වලට සම්මුඛ වෙන මේ දේවල් වලට මූල බීජය වෙන වස්තු බීජය වෙන රත්තරන් පොතක් තියෙනවා මේවට සම්බන්ධ වෙච්ච. මේකේ එනවා මේ සේ කියලා අලුත්ම සංකල්පයක්. බොහොම සුවිශේෂ සංකල්පයක්. මේ සංකල්පය ගැන අපි යමක් කිව්වොත් මේක රන් ආයෝජනයට විතරක් නෙවෙයි ඕනෑම ශේත්‍රයක ආයෝජනයට සහ අපේ ජීවිතේ අපි ඊළඟ පියවර කොහෙටද තියන්නේ කියලා අපි මේ අපිට කම්පස් එකක් අරන් බලන්න බෑනේ අපි කොහෙටද යන්න ඕනේ කියලා. අපි එක එක්කෙනාගෙන් අහනවා. එහා පැත්තේ ගෙදර අයියා ඒ ලෙවල් වලට කොමර්ස් කරපු හින්දා මමත් කොමර්ස් කරනවා වගේ තත්ත්වයක් නේ අදටත් සමහර ළමයි තුල තියෙන්නේ. හැබැයි අපේ දිශානතිය කොහෙටද යන්නේ අපේ ජීවිතය ඇතුළෙත් අපිට පොඩි ක්‍රමවේදයක් හදාගන්න මේක බොහොම වටින සූත්‍රයක් වේවි කියලා මං හිතනවා. මම හිතනවා ඒ කියන SAE මේක අතර මේ පොතේ තමයි සඳහන් වෙන්නේ අසංග රන්මේ උරුමය නෙස්ලි රංජිත් රාජසේකර මහත්මයා තමයි මේ පොත ලියලා තියෙන්නේ. මම හිතන්නේ මේක තමයි ලංකාවේ මේ වෙනකොට රත්තරන් වල ආයෝජනය කිරීම සම්බන්ධයෙන්ම සහ රත්තරන් වල ඉතිහාසය පිළිබඳවත් කියලා පැති ගොඩකින් ලියවිච්ච පළවෙනි ග්‍රන්ථය. මේ පොත මම කියවුවා. මේකේ තියෙනවා SAE කියලා සංකල්පයක්. කියන්නේ අකුරු 3කින් තමයි අපි ආයෝජනය කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. එක S security සුරක්ෂිත බව. ඇත්තනේ. රයිට් රත්තරන් වල ආයෝජනය කරපුවාම බය වෙන්න දෙයක් නැහැ. රයිට් රුපියල් 1000 වටිනකම අඩු වුණාට කාලයත් එක්ක රත්තරන් වල ආයෝජනය කරන එකේ ආරක්ෂිත බව තියෙනවා වටිනකම අඩු වෙන්නේ නැහැ. රයිට් සහ ඒක අපිට බැංකුව වල සේප් වල තැන්පත් කරලා බොහොම පරිස්සමින් රැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. රයිට් ඊට පස්සේ ගොඩක් වෙලාවට ෂොක්ස් නිසා මේකේ මේ ආරක්ෂාව හානි වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි affordability. අපිට මිලදී කරන්න පුළුවන්ද බැරිද කියලා. ඇත්තටම ආයෝජනය කරන්න පොඩ්ඩක් හරි හිතන්නේ අතේ මිටි කීයක් හරි තියෙන මිනිස්සෙක්මනේ නේද? එතකොට ඒ මිනිස්සයා සමහර වෙලාවට නිකන් කන්න බොන්න රුපියල් ලක්ෂ ගණන් වියදම් කරනවා. සමහර වෙලාවට රෙස්ටොරන්ට් එකකට ගිහලා ඩිනර් එකක් ගන්න ෆැමිලි එක පිටින් 50000ක් ලක්ෂයක් වියදම් කරනවා. සමහරට ඒ ලක්ෂය තව දෙගුණ කරලා රත්තරන් බිස්කට් එකක් ගන්න පුළුවන්. රයිට්. ඒක නිසා affordability සල්ලි තියෙන මිනිස්සෙට යම් මට්ටමක මහා ලොකු සල්ලියක් අවශ්‍යත් නැහැ.
මධ්‍ය ආදායමක් ලබන මනුස්සෙට වුණත් ඇතරම මේක මිලදී ගැනීම හැකියාවත් තියෙනවා affordability. ඊළඟ වටිනම දේ තමයි ඉකොනොමික් බෙනිෆිට් ආර්ථික ප්‍රතිලාභය. දැන් අපි හිතමු ඔබ අර කලින් කිව්වා වගේ මැද පෙරදිග යුද්ධයක් තියෙනවනේ. දැන් මේවත් එක්ක රටේ අවිනිශ්චිත තත්ත්වයන් තිබ්බහම ඕක පහර වදින්න පුළුවන් ලංකාවේ බැංකු පද්ධතියට. බැංකු ඔබ හිතනවාද ඉස්සරහට මේ හැලහැප්පීම් මැද්දේ මේ අවිනිශ්චිත ලෝකයක් එක්ක ඒගොල්ලෝ මහා ලොකු ඉන්ටරෙස්ට් රේට් එකක් ෆික්ස්ඩ් ඩිපොසිට් වලට දෙයි කියලා? පැහැදිලිවම නෑ. පැහැදිලිවම නැහැ. ඉන්ටරෙස්ට් අවුරුදු 5ක් හැරලා බැලුවා. යම් ආකාරයක උපාය මාර්ගවලදී පොඩි සුළු කාලයකට වැඩිවීමක් වෙන්න පුළුවන්. නමුත් ඒක කෙටි කාලීන. බොහෝ වෙලාවට ස්ථාවර තැන්පත්වල දෙන පොලි අඩු වෙන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් වලට ලැබෙන පොලි අඩු වෙන්න පුළුවන්. ඒතකොට ඒවල පොලි අඩු වුනහම මිනිස්සු ඒවල ආයෝජනය කරන එක අඩු කරලා ගෝල්ඩ් ඉල්ලන එක වැඩි කරන්න පුළුවන්. ගෝල්ඩ් මිලදී ගන්න එක වැඩි වෙන්න පුළුවන්. ඒතකොට ගෝල්ඩ් ඉල්ලුම වැඩි වෙනකොට මං කිව්වේ පොතේ ඉල්ලුම වැඩි වෙනවා නම් පොතේ මිල වැඩි වෙනවා. ගෝල්ඩ් ඉල්ලුම වැඩි වෙනකොට ගෝල්ඩ් මිල වැඩි වෙනවා. එතකොට වැඩි මිලකට අඩු මිලකට අරගෙන වැඩි මිලකට විකුණ ගන්න chance වදිනවා. ඒක තමයි ආර්ථික වාසිය. එතකොට මේ තුනම එකතු කරපුවාම security, affordability, economic benefit තුනම එකතු කරපුවාම මේ තුනම ඕනම ආයෝජනයකදී වැදගත්. නමුත් රත්තරන් වලදී මං හිතන්නේ ඉතා ඉහළ මට්ටමක මේ තුන තියෙන නිසා ආයෝජනයට ප්‍රශස්ත මාර්ගයක් විදියට රෙකමන්ඩ් කරන්න පුළුවන්. රත්තරං කතා ගොඩක් එක්ක රත්තරං වල වටිනාකම ගැන කතා කරන්න. ඔබ වගේ රත්තරං පුතෙක්ව නිර්මාණය කරපු මව පියා ඒ වගේම ඔබේ ගුරුවරු ඒ විශ්වවිද්‍යාල පද්ධතිය දක්වා ඒ හැමෝම රත්තරං වටිනාකමක් ඒ අයට ඔබ ලබා දීලා තියෙනවා. ඉතින් ජීවිතේ මේ රත්තරං කියන වචනේ පාවිච්චි කරන්නේත් අපි අතලොස්සක් නේ. හැමතිස්සෙම රත්තරං කියලා කියන්නේ නැහැ කෙනෙක්ට. හැබැයි සමහරලාට කෙනෙක් ඒ රත්තරන් කියලා කතා කරන්න කෙනෙක්ට ජීවිත කාලෙම එක්කෙනෙකුට වෙන්න පුළුවන්. එතකොට මේ රත්තරන් වල තියෙන වටිනාකම දවසින් දවස වැඩි වෙනවා වගේම ඔබේ වටිනාකමත් දවසින් දවස වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සහ හුඟක් වෙලාවට අපිට අඩුපාඩු කියනවා වුණාට අපිට ජීවිතේ යහපත පෙන්වන්න අපේ ජීවිතවලට රත්තරන් වටිනාකමක් දෙන්න මිනිස්සු අපි ගාව ඉන්නේ නැහැ. හැබැයි ඔබ එහෙම කෙනෙක් අද ඒ කරේ ඒ මහා කටයුත්තක ඔබ කළේ. ඉතින් ඔබේ අනාගතය අතිශය සාර්ථක වෙන්න කියලා රත්තරන් අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අන්තිමට කියන්නට ඕන රත්තරන් වල විතරක් නෙවෙයි ඕනම දෙයක ආයෝජනය කරද්දී නොදැන ආයෝජනය කරන්න එපා. යමක් දැනගෙන හඳුනගෙන හැදෑරීමකින් ආයෝජනය කරන්න කියන එක සමස්ත ජනතාවට මං කියනවා. බොහොම ස්තුතියි.